අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. අදත් Further Trail අපේ YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගුහාශ්‍රිතව ඉතාමත් සුලභව දක්නට ලැබෙන කුරුල්ලෙක් වන පොල්කිච්ච ගැන ලස්සන වීඩියෝවක්. ශ්‍රී ලංකාවේ ජීවත් වන කුරුල්ලන් අතරින් ගෘහ ආශ්‍රිතව දක්නට ලැබෙන සුලභම කුරුළු විශේෂය වන්නේ පොල්කිච්චා. ඉතා මිහිරි ගීත ගැයීමේ සුවිශේෂී හැකියාවක් ඇති මේ පක්ෂියාට ඇතැමුන් එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඊට හේතුව වන්නේ තනි පොල්කිච්චෙකු දැකීම හා උගේ හඬ ඇසීම අසුබ පෙර නිමිත්තක් බවට ගැමියන් තුල පවතින විශ්වාසය නිසාය. ඔයාලා දන්නවද අපි අසුබ කුරුල්ලෙකු ලෙස විශ්වාස කළත් බංගලාදේශයේ ජාතික පක්ෂියා වන්නේ පොල්කිච්චා බව. පොල්කිච්චා ප්‍රමාණයෙන් කොණ්ඩ කුරුල්ලෙකු තරම් වෙනවා. කුරුල්ලාගේ වර්ණවත් බව වැඩි. හොට, හිස, උඩුකය, පියාසර පියාපත් නිල්වන් තද කළු පාටයි. ඒ වගේම යටිකයේ පියාසර පියාපත් ආරම්භය දක්වාම කොටස කළු පැහැති. යටිකයේ සෙසු කොටස සුදු පැහැති. ඒ වගේම තමයි පියාසර පියාපත්වලද සුදු වර්ණය දක්නට ලැබෙනවා. කිරිල්ලියගේ හිස පෙදෙස අලු පැහැති. ශරීරයේ කළු වර්ණය කැපී නොපෙනෙන අතර එයද අලු පාටයි. පැටවුන්ගේ පිල් කළඹ දුඹුරු පැහැවන අතර තිත් සහිතයි. ලංකාවේ සියලුම භූගෝලීය ප්‍රදේශයන්හි හම්බ වෙනවා. ගෙවතුවල, වගාබිම්වල සහ ගෙවල් ආශ්‍රිතව ජීවත් වීමට වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඒ වගේමයි ඝන කැලෑවල් වලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ගෙවල් වල මුළුතැන්ගේ ඉවතලන දෑ ආහාරයට ගන්නවා. පාන්, බත් වගේම කසලවල සිටින පණුවන්ද පොල්කිච්චාගේ ආහාර වේලට ඇතුළත් වෙනවා. ප්‍රජනන කාලය වෙන්නේ මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය. පොල්කිච්චාගේ කූඩුව අක්‍රමවත් ගොනුවක්. ගොඩනැගිල්ලක හෝ ගසක කුහරයක් තුල කොළරොඩු, මුල් හා කෙඳි එකතු කර කෝප්පයක් වැනි අඩක් වැසුණු කූඩුවක් සාදනවා. කිරිල්ලිය වරකට බිත්තර 2ක් හෝ 3ක් දමනවා. දුඹුරු පාට තිත් විසිරුණු ලා මුහුදු නිල් පැහැති බිත්තර ප්‍රමාණය ගත්තොත් මිලිමීටර් 23 වැඩි කිරීම 17.3ක් පමණ වෙනවා. ඊටාම සටන්කාමී කුරුල්ලෙක් වන පොල්කිච්චා වසම් චර්යාව පෙන්වන කුරුල්ලෙක්ද වෙනවා. ඒ කියන්නේ කිසියම් ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වෙනවා. උදේ පාන්දර සහ සවස් කාලයේදී කුරුල්ලා සිය වසමේ සීමා මායිම් අන් අයට දැනුම් දීම සඳහා උස් ස්ථානයක සිට ඊතා මිහිරි ගීත ගායනා කරනවා. ප්‍රජනන සමය ලංවන විට හැසිරීම වෙනස් වෙනවා. එම කාලයේදී බොහෝ විට පිරිමි සතුන් අතර කොටා ගැනීමද වැඩි වෙනවා. පොල්කිච්චන් සටනට පෙර පපුවෙහි පිහාටු පුම්බාගෙන වලිගය පහතට දමන අතරම ආඩම්බරකාරයෙකු ලෙස අනෙකාට පැන කෙටීම සිදු වෙනවා. ඇතැම් විට ඊතා දරුණු සටන්ද ඇති වෙනවා. ජෝඩු ලෙස හැසිරෙන මෙම පක්ෂියා රාත්‍රී කාලය ගොඩනැගිල්ලක හිඩසක් හෝ අත්තක් මත ගත කරනවා. බොහෝ විට කාලය ගත කරන්නේ අතුපතර බඩවැටිවල පැන යමි. පොල්කිච්චන් සැරින් සැරේට කළු සුදු නැට්ට ඔසවනවා. ඒ වගේම සිරස් අතර තියාගෙන සෙලවීම සිදු කරනවා. ඒත් එක්කම පියාපත් හකුලා දිගහැර පහළට යොමු කරනවා. වැඩිහිටි කුරුල්ලන් කරන මේ ක්‍රියාව බලාගෙන පැටවුන්ද එම ක්‍රියාවම සිද්ධ කරනවා. එය පැටවුන්ගේ වලිගයේ වැඩෙන්නට හොඳ ක්‍රියාකාරකමක්ද වෙනවා. ඉතින් යාළුවනේ අදත් Further Trail අපේ YouTube නාලිකාවෙන් ඔයාලට ඊටා වටිනා කුරුල්ලෙක් වෙන පොල්කිච්චා ගැන ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. තවත් දවසක මේ වගේම කුරුල්ලෙක් ගැන වැදගත් දේවල් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.